ආයිබෝවන් කියලා පිළිගන්නවා මදුවා රිවිව් YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන අවිලා තියෙන්නේ 2024 තිරගත වුණ The Greatest of All Time කියන සුපිරි ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම් එක ගැන වැඩි කතාවක් කියන්නේ නැහැ. තලපති විජයගේ සුපිරිම රංගනයෙන් හැඩවුණ අති සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. ඒ වගේම තමයි වීඩියෝ එකට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරනවා ඔයාලා තාමත් අපේ මදුවා රිවිව් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න පහලින් subscribe button එක පේනම තියෙනවා. ඒක click කරගෙනම ඔයාලට අපේ channel එකත් එක්ක එකතු වෙන්නත් පුළුවන්. හරි එහෙනම් තවත් වැඩි කතා බහක් නැතුව අපි යමු අද මේ සුපිරිම ෆිල්ම් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ 2008 අවුරුද්දේ ධාවනය වන දුම්රියක දර්ශනයකින්. මේ දුම්රිය අයිති වෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමකට. ඒ වගේම මේ දුම්රිය ඇතුලේ ඉන්නවා රජීව් මේනන්. මේනන් කියන්නේ මීට කලින් ස්පෙෂල් ඇන්ටි ටෙරරිසම් ස්ක්වාඩ් එකේ හිටපු නායකයෙක් වුණත් එයා මේ වෙනකොට ත්‍රස්තවාදීත් එක්ක තමයි වැඩ කරන්නේ. මේනන් ඉතින් මේ දුම්රිය ඉන්න වෙලාවේ මේ දුම්රියට විද්‍යාඥයෙක් අරගෙන එනවා. ඒ විදිහට අරගෙන එන්නේ මේ ත්‍රස්තවාදී කල්ලිය සතුව තියෙන යුරේනියම් වගේක් ඇත්ත ඒවද බොරු ඒවද කියලා දැනගන්න. විද්‍යාඥයා ඉතින් මේක පරීක්ෂා කරලා බලලා කියනවා ඔයාලව කවුරු හරි රවට්ටලා මේවා ඇත්ත යුරේනියම් නෙමෙයි කියලා. ඒ වෙලාවෙම තමයි මෙතෙන්ට මේනන් එන්නේ. මේනන් ඇවිල්ලා කියනවා මේ යුරේනියම් නම් බොරු ඒවා නෙවෙයි ඒත් ඔයාලා අරගෙන ඇවිල්ලා තියෙන විද්‍යාඥයා නම් බොරු කෙනෙක් කියලා. ඒ වගේම ඉතින් මේනන් තවදුරටත් කියනවා මේ ඉන්නේ ඉන්දියාවේ විශේෂ හමුදා ඒකකයක් වන ඇන්ටි ටෙරරිසම් එකේ ලීඩර් ගාන්ධි කියලා. ඒ කතාවත් එක්කම ඉතින් වටේම ඉන්න ත්‍රස්තවාදියෝ ටික මේ විද්‍යාඥයාව වට කර ගන්නවා. ඒත් එක්කම අපිට පේනවා මේ දුම්රිය දිහාවට තවත් වාහනයක් වේගෙන් එන විදිය. ඉතින් මේ වාහනේත් එන්නේ ඇන්ටි ටෙරරිසම් එකේ තවත් නිලධාරියෙක් වුණ කල්යාන්. කල්යාන් ඉතින් වාහනේ එන ගමන්ම ගාන්ධී ඉන්න දුම්රිය එක පෙට්ටියකට ටයිමින් බෝම්බයක් සෙට් කරනවා. ඒක පුපුරනවත් එක්කම ඇතිවන කලබලයෙන් ප්‍රයෝජනය ගන්න ගාන්ධී තමන්ව වඩ කරලා දාලා ඉන්න ත්‍රස්තවාදී හැමෝටම පහර දීලා මරලා දානවා. ඉතුරු වෙලා ඉන්න මේනන් දිහාවට හැරෙනකොටම තමයි ගාන්ධි එයා දාගෙන ඉන්න වෙස් මූණ ගලවන්නේ. මේ වෙලාවේ තමයි අපිට මේ ගාන්ධිගේ ඇත්තම මූණ බලා ගන්න හම්බ වෙන්නේ. ගාන්ධි ඉතින් කොහොම හරි කරලා මේනන්ව මරලා දාන්න උත්සාහ කරත් මේනන් තව ටීම් එකක් එක්ක ඒ දුම්රිය ඉස්සරහටම පලා යනවා. කොහොම හරි ඉතින් මේ වෙලාවේ ගාන්ධිට තවත් දෙන්නෙක් උදව් කරනවා. ඒ දෙන්න තමයි ඇන්ටි ටෙරරිසම් එකේම වැඩ කරන සුනිල් සහ අජය දෙන්නා. අජය කරන්නේ ස්නයිපර් එකක් තියාගෙන ඒ දුම්රිය ඉන්න ත්‍රස්තවාදීන් ඉලක්ක කරන එක. ඒ වගේම සුනිල් කරන්නේ හෙලිකොප්ටර් එකෙන් ඒ දුම්රියත් එක්කම ගමන් කරන එක. ඒ වගේම ඉතින් මේ සුනිල්ගේ වගකීම තමයි ගාන්ධි ඒ මෙහෙයුම ඉවර කරාට පස්සේ එයාව ආරක්ෂිතව එතනින් අරගෙන යන එක. කොහොම හරි ඉතින් මේ වෙලාවේ අවාසනාවන්ත විදිහට කල්යාන්ගේ වාහනයට ත්‍රස්තවාදීන් දැඩි ප්‍රහාර එල්ල කරනවා. මේ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැති කල්යාන් තමන්ගේ වාහනේ අතෑරලා දාලා එයත් ඒ දුම්රියටම පැන ගන්නවා. මේ වෙනකොට ගාන්ධි ඉන්නේ මේනන්ව අල්ල ගන්න ඔන්න මෙන්න උනත් අනිත් පැත්තෙන් කෝච්චියට ගොඩ වුණ කල්යාන් ඒ වෙනකොටත් ඒ දුම්රිය පුපුරලා යන්න තවත් ටයිමින් බෝම්බයක් සෙට් කරලා ඉවරයි. බෝම්බ සෙට් කරපු කල්යාන් ඊට පස්සේ කරන්නේ පුළුවන් තරම් ඉක්මනින් ගාන්ධිව හොයාගෙන යන එක. ඒ වෙලාවේ කල්යාන් ගාන්ධිට කියනවා අපි දෙන්න පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පැනගමු කියලා. ඒ වගේම ඉතින් මේ වෙනකොට හෙලිකොප්ටරෙත් ඒ දුම්රිය ගාවටම ඇවිල්ලත් ඉවරයි. සුනිල් ඉතින් මේ වෙලාවේ ගාන්ධිට අනතුරු අඟවනවා. එයාලා ඉක්මනින් පිටත් උනේ නැත්තම් කෝච්චියේ තියෙන බෝම්බෙට අහු වෙලා හෙලිකොප්ටරෙත් විනාශ වෙන්න පුළුවන් කියලා. ඉතින් මේත් එක්කම ගාන්ධි කල්යාන්ට කියනවා පුළුවන් තරම් ඉක්මනින් දුම්රිය උඩට ගිහිල්ලා ඒ හෙලිකොප්ටරයට ගොඩ වෙන්න කියලා. ඊළඟ තප්පරයේදී ගාන්ධි කරන්නේ ත්‍රස්තවාදියෝ ළඟ තිබ්බ යුරේනියම් ටිකත් අරගෙන කොහොම හරි හෙලිකොප්ටරයට ගොඩ වෙන එක. ගාන්ධි හෙලිකොප්ටරයට ගොඩ වෙනවත් එක්කම ඒ දුම්රිය පුපුරලා විනාශ වෙනවා. ඉතින් අතිසාර්ථක මෙහෙයුමකින් පස්සේ මේනන් කියන ත්‍රස්තවාදියා මැරුණා කියලා හිතන මේ තුන්දෙනා තමන්ගේ මෙහෙයුම අවසන් කරනවා. ඊට පස්සේ ඉතින් මේ කට්ටිය මෙහෙයුමෙන් එකතු කරගත්ත යුරේනියම් ටික රජයට බාර දීලා තමන්ට ලැබෙන නිවාඩුව ගත කරන්නයි සූදානම් වෙන්නේ. ඇත්තටම ඉතින් මේ කට්ටිය කවුරු වෙන්න පුළුවන්ද? ඉතින් මේ ගාන්ධි ඇතුළු 4 දෙනාම වැඩ කරන්නේ රහසිගත බලකායකට. අඩුම තරමේ ගාන්ධිගේ බිරිඳ අනුවත් ගාන්ධි වැඩ කරන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මේ දේ නිසා ඉතින් අනුටත් මුල ඉඳලම ගාන්ධි ගැන සැකයක් ඇති වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් අනුට මේ වෙනකොට තවත් දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. ඇත්තටම ඉතින් ගාන්ධි තමන්ගේ බිරිඳ අනුටවත් තමන් කරන රස්සාව ගැන කියන්නේ නැත්තේ තමන්ගේ රස්සාවේ තියෙන රහස්‍යභාවය රැක ගන්න ඕන නිසා. බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගාන්ධි තමන් මූලස්ථානයට යන දවසට තමන්ගේ පුතාවත් ඉස්කෝලේට දාගෙනම තමයි යන්නේ. ඒ විතරක් නෙමේ සුනිල්ගේ දුවත් ඉස්කෝලේට එක්කරගෙන යන්නේ මේ ගාන්ධි විසින්මයි. ඉතින් මෙහෙම කාලයක් ගත වෙන අතරේ ගාන්ධිව හම්බ වෙන්න විශේෂ කෙනෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ ඇන්ටි ටෙරරිසම් එකේ ලොක්ෙක් වන නසීර්. නසීර් මෙතෙන්ට ඇවිල්ලා ගාන්ධි ඇතුළු කණ්ඩායමෙන් අහනවා යුරේනියම් ගන්න ගියපු මෙහෙයුමේදී කෝච්චියේ හිටපු ත්‍රස්තවාදීන්ට මොකද වුනේ කියලා. මේ විදිහට කල්යාන් කියනවා ත්‍රස්තවාදීව හැමදෙනාම ඒ කෝච්චියේම මිය ගියා කියලා. මේ බව දැනගත්ත නසීර් මේ කණ්ඩායමට අලුත් මෙහෙයුමක් බාර දෙන්න තීරණය කරනවා.
ඉතින් මේ මෙහෙයුමට සහභාගී වෙන්න ගාන්ධි ඇතුළු කණ්ඩායමට තායිලන්තයට පිටත් වෙලා යන්න ඕනේ. ඒක නිසා ඉතින් නසීර් කණ්ඩායමට කියනවා හරියටම හවස 4:30 වෙනකොට ගුවන් තොටුපළට එන්න ඕනේ කියලා. මේ වෙලාවේ ගාන්ධි නසීර්ට කියනවා මගේ බිරිඳගේ වෛද්‍ය පරීක්ෂණයට හවස 3:30 වෙනකොට සහභාගී වෙන්න ඕනේ කියලා. ඇත්තටම ඉතින් ගාන්ධිගේ බිරිඳ අනු මේ වෙනකොටත් ඒ වෛද්‍ය පරීක්ෂණයට සහභාගී වෙන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඉතින් වෛද්‍යවරිය අනුවගෙන් අහනවා ගාන්ධි ආවේ නැද්ද කියලා. අනු ඉතින් ඒකට උත්තර දෙනවා ගාන්ධිගේ ෆෝන් එක හැම වෙලේම ඕෆ් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම ඉතින් අනුවට සැකයක් ඇති වෙලා තියෙන්නේ ගාන්ධිට වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. කොහොම හරි මේ සැකෙත් එක්ක අනු ගෙදර ඇවිල්ලා ගාන්ධිගෙන් ඒ ගැන අහනවා. මේ වෙලාවෙ ඉතින් ගාන්ධිට බොරුවක් කියලා තමන්ගේ රස්සාව ගැන කියන්නේ නැතුව ඒක ෂේප් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එදාම හැන්දෑවේ සුනිල් වගේම අජේ දෙන්න ගාන්ධිව හම්බ වෙන්න ඇවිල්ලා ඒගොල්ලොන්ගේ අලුත් මෙහෙයුම ගැන කතා කරනවා. මේ වෙලාවේ ගාන්ධි කියනවා මේ තත්ත්වයේ යටතේ එයාට අනුව තනියම ගෙදර දාලා යන්න බෑ කියලා. ඒක නිසා තායිලන්තයට යනකොට අනුව වගේම තමන්ගේ දරුවත් එක්ක කරගෙන යන්න ඕනේ කියලා ගාන්ධි කියනවා. ඉතුරු කට්ටිය මේකට කැමති නැති වුණත් ගාන්ධිගේ බල කිරීම නිසාම ගාන්ධිගේ දරුවා ජීවන් වගේම අනුවත් ගාන්ධි තායිලන්තයට එක්ක කරගෙන යනවා. ගාන්ධි නසීර් එක්ක තමන්ගේ මෙහෙයුම කරනවා වගේම තමන්ගේ බිරිඳ සහ දරුවත් එක්ක සතුටින් කාලය ගත කරනවා. මේ අතරේ ගාන්ධි ආපු මෙහෙයුමේ අවසාන අදීරය එළඹෙනවා. ගාන්ධි ඇතුළු කණ්ඩායමට පැවරලා තියෙන්නේ තායිලන්තයේ පාතාර නායකයෙක්ගේ දත් අඩංගු තැටියක් අරගෙන ඒක නසීරට බාර දෙන්න. ඉතින් ඒගොල්ලොන්ගේ මේ සැලසුමට අනුව ගාන්ධි ඇතුළු කණ්ඩායම ඒ පාතාර නායකයාට අයිති වෙලා තියෙන නයිට් ක්ලබ් එකකට යනවා. ගිහිල්ලා ආරක්ෂක නිලධාරීන්ව ඝාතනය කරන ගාන්ධි තමන්ට අවශ්‍ය දේ ලබා ගන්නවා. මේ වෙලාවේ තමයි නසීර් ගාන්ධිට කතා කරන්නේ. එයා කතා කරලා කියන්නේ ගාන්ධි දැන් ඉන්න ගොඩනැගිල්ල ආරක්ෂාව උපරිම තර කරලායි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගාන්ධිට දැන් පිට වෙන්න වෙන ක්‍රමයක් නැහැ. හැබැයි ඉතින් ගාන්ධි මේ වෙලාවේ තමන්ගේ දෙවනි සැලසුම ක්‍රියාත්මක කරනවා. එයා ඉතින් එතනම හංගලා තිබ්බ පැරෂුට් එකක් ආධාරයෙන් නසීර් ඉන්න තැනටම ගොඩ බහිනවා. ගොඩ බහැලා නසීර්ට අවශ්‍ය කරන දේ ලබා දෙන ගාන්ධි ඒ මෙහෙයුම සාර්ථකව අවසන් කරනවා. ඒකෙන් පස්සේ පහුවදා ගාන්ධි එයාගේ බිරිඳ අනු සහ පුතත් එක්ක මේ පිටත් වෙන්නේ ගුවන් තොටුපළ බලා යන්න. හැබැයි ඉතින් මෙහෙම යන වෙලාවේ කවුරු හරි කල්ලියක් විසින් ගාන්ධිලා යන මේ ටැක්සිය වඩ කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ කල්ලිය මේ ටැක්සියේ හිටපු රියදුරාවත් ඝාතනය කරනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඉක්මනින් මේ වාහනේ පාලනය තමන්ගේ අතට ගන්න ගාන්ධි ඒ කල්ලිය මඟ අරින්න උත්සාහ කරනවා. අවසානයේ අනුව සහ පුතාව shopping mall එකක් ඇතුලේ හංගන ගාන්ධි ඒ ආපු මැරෝ සේරටම ගහලා මරලා දානවා. මේ අතරම තමයි දෙවනි බබා හම්බෙන්න අනුවට අමාරු වෙන්නේ. ඉතින් ඒක නිසා අනුව පුළුවන් තරම් ඉක්මනින් රෝහලකට ඇතුළත් කරන ගාන්ධි එයාලගේ පුතාව පුංචි වෙලාවකට තනියම තියලා ෆෝම් එකක් පුරවන්න ඇතුළට යනවා. කොහොම හරි ඉතින් ගාන්ධි වැඩේ ඉවර කරලා ආපහු එයාගේ පුතා හිටපු තැනට එනකොට එයාට එයාගේ පුතාව හොයාගන්න ලැබෙන්නේ නැහැ. මේක නිසාම කලබල වෙන ගාන්ධි නසීරට වගේම කල්යන්ටත් කතා කරනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම එකතු වෙලා රෝහලේ CCTV දර්ශන බලනකොට තමයි දැනගන්නේ කාන්තාවත් ජීවන් වාඩි වෙලා ඉන්න තැනින් එක් කරගෙන ගිහිල්ලා වාහනයට නංගගෙන තියෙනවා කියලා. ඉතින් මේ CCTV දර්ශන පරීක්ෂා කරන අතරේ පොලිසියට තවත් කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කියන්නේ රෝහල ආසන්නයේම සිද්ධ වුණ අනතුරකින් කුඩා ළමයි සහ තවත් කීප දෙනෙක් මැරිලා කියලා. ඒක අහන ගාන්ධි පුළුවන් තරම් ඉක්මනින් එතෙන්ට යනවා. ගියට පස්සේ ගාන්ධි දකිනවා පිච්චිලා තියෙන ළමා මලසිරුරක් ගාව තියෙන සෙල්ලම් බඩුවක්. ඉතින් මේ සෙල්ලම් බඩුව ජීවන්ගේ කියලා දැනගන්න ගාන්ධි ඒ දුක දරා ගන්න බැරුව හඬා වැටෙනවා. ඒකෙන් පස්සේ රෝහලට යන ගාන්ධිට අනුට ඒ ආරංචිය කියා ගන්න බැරුව තවත් හඬා වැටෙනවා. කොහොම හරි ජීවන් මිය ගියා කියන ඒ ආරංචිය අනුට කිව්වම ඒ දෙන්නම රෝහලේදී හඬා වැටෙනවා. මේ අතර තමයි හෙදියක් අනුගේ ගාන්ධිගේ අලුත උපන් දුවව ඒ දෙන්නට ගෙනල්ලා දෙන්නේ. ඉතින් තමන්ගේ දුව ඉපදුණු දවසේම තමන්ගේ පුතා මිය ගියා කියන කාරණය ගාන්ධිට දරා ගන්න බැරි වෙනවා. කොහොම හරි මෙන්න මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු 16කට පස්සේ වෙන කතාව. එදා තමන්ගේ පුතා ජීවන් මිය ගියාට පස්සේ අනු කවදාවත් ගාන්ධිට කතා කරලා නැහැ. මේක නිසා අනු තමන්ගේ දුව ජීවිකත් එක්ක වෙනම ජීවත් වෙනකොට ගාන්ධි තනියම තමයි ජීවත් වෙන්නේ. ගාන්ධි ඉතින් නෑදෑයන්ගෙන් කියලා ආශ්‍රය කරන්නේ අනුගේ සහෝදරයා වුණ චීනු විතරයි. ඒ වුණත් ගාන්ධි තමන්ගේ බිරිඳට සහ දුවට තමන්ගෙන් වෙන්න තියෙන වගකීම් ඉටු කරනවා වගේම එයාලට ඕනි කරන ආරක්ෂාවත් ලබා දෙනවා. තමන්ගේ පුතා මිය ගියාට පස්සේ ඇන්ටි ටෙරොරිසම් එකෙන් අයින් වෙන ගාන්ධි ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරියෙක් විදිහට තමයි සේවය කරන්නේ. ඉතින් ගාන්ධිගේ සාමාන්‍ය ජීවිත රටාව දවසක් වෙනස් වෙන්නේ ගුවන්තොටුපොළේදී හම්බ වෙන එයාගේ පරණ ප්‍රධානියා නසීර් නිසායි. නසීර් ඉතින් මේ වගේ චෙන්නයි ඇවිල්ලා තියෙන්නේ සුනිල්ගේ දුවගේ උපන්දිනයට සහභාගී වෙන්න. ඉතින් එදා හවස පරණ යාළුවෝ සේරම සුනිල්ගේ ගෙදරදී හම්බ වෙනවා. මේ වෙලාවේ ගාන්ධිට දැනගන්න ලැබෙනවා රුසියාවේ තානාපති කාර්යාලයක් පිහිටවන්න යනවා. ඒත් ඒකට විරුද්ධව ඇතිවෙන කැරලි මර්ධනය කරන්න සහායට නිලධාරියෙක් ඕනි කියලා. ගාන්ධි ඉතින් මුලදී මේකට අකමැති වුණාට රුසියාව ඉගෙන ගන්න ඉන්දියාවේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා අන්තිමේදී ගාන්ධියේ රැකියාවට යන්න තීරණය කරනවා. ඉතින් ඒ අනුව තමයි ගාන්ධි වහාම රුසියාව බලා පිටත් වෙන්නේ.
ගාන්ධි ඉතින් රුසියාවට ගිහිල්ලා තානාපති කාර්යාලයට ඇතුල් වෙනවත් එක්කම එළියේ ඉන්න කැරලිකාරයෝ කාර්යාලයට ඇතුල් වෙලා කලබලයක් ඇති කරනවා. ගාන්ධි ඉතින් මේ වෙලාවේ මේ කැරලිකාරයොන්ට පහර දෙන අතර තමයි මහා පුදුමාකාර සිද්ධියක් වෙන්නේ. මොකද මේ ගාන්ධි පහර දෙන ගමන් ඉන්න තරුණයෙක්ගේ මූණේ බැඳලා තියෙන රෙදි කෑල්ලක් ගැලවිලා යනවා. මේ තරුණයා Taman වගේමයි කියන එක තේරුම් ගන්න ගාන්ධිට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒත් එක්කම ඉතින් මේ තරුණයා කොහොම හරි එතනින් පැන ගන්නවා. කොහොම හරි මේ ෂොක් එක නිසා ගාන්ධි ඊළඟ දවස් කීපෙම ගත කරන්නේ කල්පනා කරමින්. මේ වෙලාවේ ගාන්ධිගේ හොඳම යාළුවා සුනිල් රුසියාවට එනවා. ඇවිල්ලා ගාන්ධිව හම්බ වෙන සුනිල් ගාන්ධිගේ හිතේ තියෙන සැකය ගැන දැනගන්නවා. ගාන්ධි ඉතින් කියනවා ඒ තමන්ගේ පුතා ජීවන්ව තමයි කියලා. කොහොම හරි මේ වෙලාවේ සුනිල් ගාන්ධිත් එක්ක එකඟ වෙනවා එයාට කොහොම හරි ජීවන්ව හොයාගන්න උදව් කරනවා කියලා. මේ අතර තමයි ගාන්ධි දවසක් එයාගේ පුතා කියලා සැක කරන තරුණයාව දකින්නේ. ඉතින් ඒ තරුණයාගේ පස්සෙන් යන ගාන්ධි ඒ තරුණයාව අල්ලගන්න උත්සාහ කරනවා. මේ ගැන මේ තරුණයා දැනගෙන එතනම නතර වෙනවා. නතර වෙලා ගාන්ධිගෙන් අහනවා ඔයා නේද මගේ තාත්තා කියලා. ඉතින් මේ වෙලාවේ සතුට දරා ගන්න බැරි වෙන ගාන්ධි හොඳටම අඬන්න පටන් ගන්නවා. ගාන්ධි ඒ වගේම ජීවන්ට කියනවා එයත් එක්ක ඉන්දියාවට යන්න එන්න කියලා. හැබැයි ඒ දේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒකට හේතුව තමයි ජීවන් මේ වෙනකොට රුසියාවේ තියෙන ෆයිසර් කියන කල්ලිය සමාජිකයෙක්. මේ වෙනකොට මේ කල්ලිය ගාන්ධිවත් මරලා දාන සැලසුම් කරලා ඉවරයි. මේ කතා බහ අතරේ ස්නයිපර් වෙඩික්කරුවෙක් මේ දෙන්නට වෙඩි තියන්න පටන් ගන්නවා. කොහොම හරි දරුණු සටනකින් පස්සේ ජීවන්වත් අරගෙන සුනිල්ගේ උදව්වෙන් මේ කල්ලියෙන් බේරිලා පැන ගන්න මේ දෙන්න සමත් වෙනවා. ඊට පස්සේ ගාන්ධි තමන්ගේ පුතාවත් එක්කරගෙන ඉන්දියාවට යනවා. ගියාට පස්සේ ගාන්ධි මුලින්ම කරන්නේ අවුරුදු 16කට කලින් නැති වුණ එයාලගේ පුතාව අනුට හඳුන්වලා දෙන එක. ඉතින් ජීවන්ගේ මේ පැමිණීමත් එක්ක ආපහු මුළු පවුලම සතුටින් ආදරෙන් එකතු වෙනවා. මේ අතරතුරේ ඉතින් ජීවන්ගේම සම වයසේ ඉන්න සුනිල්ගේ දුව ශ්‍රීනිදිත් එක්ක ජීවන් ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. හැබැයි මේ හැම දේ ගැනම ගොඩක් සතුටින් ඉන්න ගාන්ධිගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යන සිද්ධියක් තමයි දැන් සිද්ධ වෙන්න යන්නේ. මොකද එක දවසක් මේ ගාන්ධිට නසීර්ගෙන් කෝල් එකක් එනවා. නසීර් කතා කරලා ගාන්ධිට කියනවා එයාව හම්බ වෙන්න මොරිස් හෝටලයට එන්න කියලා. ඒ වගේම ඉතින් නසීරුත් මේ හෝටලයට යන ගමන් ඉන්නේ. හැබැයි මෙහෙම යන අතරේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාගෙන ආපු බයික් රයිඩර් කෙනෙක් ටැක්සියේ යන නසීරට අත් බෝම්බයක් දාලා මරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකෙන් තමන්ගේ ජීවිතේ බේරගෙන ඒ ළඟම තියෙන දුම්රිය පොළට යන්න නසීරට පුළුවන් වෙනවා. ඒ වගේම ඉතින් මේ විදිහට යන ගමන් සිද්ධ වුණ දේ ගැන ගාන්ධිට කියන්නේ නසීර් ගාන්ධිට කෝල් එකක් ගන්නවා. නමුත් ඉතින් බයික් කියන ඝාතකයා නසීර්ට වෙඩි තියනවා. මේ වෙලාවේ නසීර්ගේ අතින් ෆෝන් එක අතෑරුණත් එහා පැත්තේ කෝල් එකේ ඉන්න ගාන්ධිට චෙන්නයි දුම්රිය පොලේ නිවේදනය ඇහෙනවා. ඉතින් ඒ හරහා නසීර් ඉන්නේ කොහෙද කියලා අනුමාන කරන ගාන්ධි නසීර්ව හොයාගෙන දුම්රිය පොළට යනවා. මේ අතරේ අපිට පෙන්වන්නේ නසීර් ගිහිල්ලා දුම්රියකට ගොඩ වෙනවා. හැබැයි මේ ඝාතකයා නිකන් ඉන්නේ නෑ. රේල් පාර දිගේම බයික් එක අරගෙන ගිහිල්ලා දුම්රියේ වීදුරුවක් කඩාගෙන ඒ දුම්රියට ගොඩ වෙනවා. ඒ විදිහට ගොඩ වුණ මේ ඝාතකයා දැන් සූදානම් වෙන්නේ නසීර්ව මරලා දාන්න. හැබැයි ඒ වෙලාවේ මේ දුම්රිය තවත් ස්ටේෂන් එක නවත්තනවත් එක්කම ගාන්ධිත් මේ දුම්රියට ගොඩ වෙනවා. ඒ විදිහට ගොඩ වුණ ගාන්ධි නසීර් එක්ක එකතු වෙලා මේ ඝාතකයාව අල්ලගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මේ ඝාතකයා කොච්චර දක්ෂයිද කියනවනම් එයා ගාන්ධිරත් පහර දීලා නසීර්ගේ බෙල්ල කපලා එයාවත් මරලා දානවා. ඒත් එකම දුම්රිය ඇවිල්ලා තවත් ස්ටේෂන් එක නතර කරනවා. මේ ඝාතකයා ඉතින් ඒ වෙලාව පාවිච්චි කරලා ඒ දුම්රියෙන් එළියට බහිනවා. ඒ වගේම නසීර් මැරෙන්න මොහොතක් තියෙද්දි ගාන්ධිර කියනවා ගිහිල්ලා ඒ ඝාතකයාව අල්ලගන්න කියලා. ඉතින් මේ වෙලාවේ තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ මේ ඝාතකයා කවුද කියලා. ඉතින් ඒ ඝාතකයා වෙන කවුරුත් නෙමෙයි ගාන්ධිගේ පුතා ජීවන්. ජීවන් මේ විදියට යනකොට දුම්රිය පොළට තවත් දුම්රියක් එනවා. ඒ දුම්රිය ඇවිල්ලා තියෙන්නේ චෙන්නයි සුපර් කිං කණ්ඩායමට සහාය පළ කරන ප්‍රේක්ෂකව පිරිසක්. ඉතින් මේ ප්‍රේක්ෂකයෝ වගේම ජීවනුත් ඇඳගෙන ඉන්නේ කහපාට අඳුමක් නිසා එයාට ගොඩක් ලේසියෙන් මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. ජීවන් මේ වගේ දෙයක් කරන්නේ ඇයි කියලා අපිට මේ ෆිල්ම් එක ඉස්සරහට බලාගෙන යනකොට දැනගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ ගාන්ධි ඇතුළු නසීර්ගේ ඉහළ නිලධාරීන් හැමෝම දෙනා නසීර්ගේ අවමගුලට සම්බන්ධ වෙලා ඉන්න විදිය. ඉතින් මෙතන තියෙන විශේෂම දේ තමයි ගාන්ධි තමන්ගේ නිලධාරීන් එක්ක කතා කරන සේරම දේවල් ජීවන් අහගෙන ඉන්න එක. එතනදී නසීර්ගේ ඔෆිස් එකේ නිලධාරියෙක් කියනවා නසීර් වැදගත් තොරතුරු වගේක් එයාගේ ෆෝන් එකට දාගත්තා කියලා. සාමාන්‍ය මේ වගේ මෙහෙයුම් කරන රහස්ගත නිලධාරීන් තමන්ගේ තොරතුරු ගෙදර තියෙන සිස්ටම් එකකට බෑකප් කරනවා. හැබැයි කවුරු හරි කෙනෙක් නසීර්ගේ ගෙදර තිබ්බ සිස්ටම් එකට හානි කරලා නිසා නසීර් හංගන්න හදපු තොරතුරු මොකක්ද කියන එක කවුරුත්ම දන්නේ නැහැ. මේ වෙලාවෙ ඉතින් ගාන්ධි එතන ඉන්න හැමෝටම කියනවා එයාට ආපහු ඇන්ටි ටෙරරිසම් එකට එකතු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ඉල්ලීමත් එක්ක වැඩ බාර ගන්න ගාන්ධි මුලින්ම කරන්නේ නසීර්ගෙන් නැති වුණ ෆෝන් එක හොයාගන්න උත්සාහ කරන එක.
ඉතින් ඔය කට්ටියට මතක ඇති දුම්රිය පොළේදී නසීර්ගේ ෆෝන් එක වැටෙනවා. මෙන්න මේ ෆෝන් එක අහුලා ගන්නේ ජීවන්ගේ හොඳම යාළුවෙක් වන ෂා. හැබැයි ඉතින් ෂාගේ අතින් මේ ෆෝන් එක නැති වෙනවා. මේක නිසා ගාන්ධි වගේම ජීවනුත් නසීර්ගේ නැති වුණ ෆෝන් එක හොයන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ඉතින් මේ ෆෝන් එක ගැන කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ ෆෝන් එක ඕෆ් වෙලායි තියෙන්නේ. ඒ වගේම ඉතින් මේ වෙලාවේ අපිට පේන්නනවා ජීවන්ට කෝල් එකක් එනවා. ඒ විදිහට ජීවන්ට කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට හම්බ වුණ රජිව් මේනන්. මේනන් එදා කෝච්චියේ ඉඳලා තියෙන්නේ එයාගේ පවුලේ කට්ටිය හැමෝමත් එක්ක. එදා සිද්ධ වුණ පිපිරීම නිසා මේනන්ගේ පවුලේ කට්ටිය සියලුම දෙනා මිය ගියත් මේනන්ට කොහොම හරි එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම හරි තමන්ගේ පවුලේ කට්ටිය මරපු පලිය ගන්න හිතාගෙන මේනන් ගාන්ධිගේ පස්සෙන් යනකොට තමයි ගාන්ධි ජීවන් අරගෙන තායිලන්තයට යන්නේ. තායිලන්තයේදී ජීවන් පැහැර ගන්න සියලුම සැලසුම් ගහලා තියෙන්නේ මේ මේනන්. ජීවන් පැහැරගෙන අරගෙන යන ගමන් මේනන් එයාව බාර දෙන්නේ පාතාල කණ්ඩායමකට. එතනදී ජීවන් පාරක් ගානේ හිඟා කාලා ගොඩක් දුක් විඳිනවා. ඒ වගේම මේනන්ගේ කීමට වද හිංසාවක් ගොඩකට ලක් වෙන ජීවන්ව මාස ගානකට පස්සේ දවසක මේනන් ඇවිල්ලා ගෙදර එක්ක අරගෙන යනවා. ඊට පස්සේ මේනන් ජීවන්ට තමන්ගේ දරුවෙකුට වගේ ගොඩක් ආදරෙන් සලකන්නේ එයාගේ හිතේ යටි අරමුණක් තියාගෙන. ඒ වගේම තමන් හිඟා කන ගමන් ඉන්නකොට එක් කරගෙන ඇවිල්ලා තමන්ගේම දරුවෙකුට වගේ සලකන මේනන්ට ජීවන් ගොඩක් ආදරය කරනවා. ඒ විතරක් නෙමේ මේනන්ගේ කීමට ජීවන් පාතාල කණ්ඩායමකට පවා සම්බන්ධ වෙනවා. කොහොම හරි මෙහෙම කාලයක් ගත වෙනකොට ගෙදර ඉන්න ජීවන්ට සද්දයක් ඇහෙනවා. ඒ සද්දෙ මොකද්ද බලන්න උඩ තට්ටුවට යන ජීවන් දකිනවා මේනන් සියදි විනාශා ගන්න උත්සාහ කරන විදිය. ජීවන් ඇයි කියලා අහනකොට මේනන් කියනවා මේනන්ගේ මුළු පවුලෙම මරණයට වග කියන්න ඕනි ගාන්ධි. ඒ කියන්නේ ජීවන්ගේ ඇත්ත තාත්තා කියලා. හැබැයි මේනන් මේ පලිය ගාන්ධිගෙන් ගත්තොත් ජීවන්ට එයාගේ තාත්තා නැති වෙන එක දරා ගන්න බැරි නිසා තමයි එයා මැරෙන්න තීරණය කරේ කියලා මේනන් කියනවා. මේ වෙලාවේ තමන්ව මෙච්චර කාලයක් ආදරෙන් බලාගත්ත මේනන් ගැන දුක හිතෙන ජීවන් තමන්ගේම තාත්තා ගාන්ධිව මරන්න එකඟ වෙනවා. ඉතින් මෙන්න මේ සැලැස්මට අනුව තමයි ජීවන් රුසියාවේදී ගාන්ධි ඉස්සරහට එන්නේ. ඒත් එක්කම අපිට බලා ගන්න හම්බ වෙන්නේ ගාන්ධිගේ යාළුවා අජේ ගාන්ධිගේ ගෙදර ඇවිල්ලා කෑම කන ගමන් ඉන්න වෙලාවක්. මේ වෙලාවේ නසීර්ගේ ෆෝන් එකෙන් ගාන්ධිගේ ෆෝන් එකට නගරේ ෆෝන් හොරකම් කරන කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. එයා කතා කරලා කියනවා එයාගේ නම සුභාෂ් චන්ද්‍රබොස් කියලා. ඉතින් මේ කතා බහ වෙලාවේ ගාන්ධි චන්ද්‍රබොස්ට කියනවා ඒ ෆෝන් එක දුන්නොත් 50000ක් දෙනවා කියලා. ඉතින් චන්ද්‍රබොස්ත් ඒකට කැමති වුණ හින්දා ගාන්ධි අජත් එක්ක ඒ ෆෝන් එක අරගන්න පිට වෙනවා. කොහොම හරි මේ කතා බහ අහගෙන ඉන්න ජීවනුත් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ යාළුවා ෂාට එන්න කියලා කතා කරන ජීවන් ඒ වෙලෙම චන්ද්‍රබොස්ට කතා කරලා කියනවා එයාගේ නම නේරු කියලා. ඒ වගේම ගාන්ධිට වෙනුවට තමන්ට ඒ ෆෝන් එක දුන්නොත් එයාට ලක්ෂයක් දෙනවා කියනවා. ඉතින් සල්ලි ගැන හිතන චන්ද්‍රබොස් නේරුට ඒ ෆෝන් එක දෙන්න තීරණය කරලා ජීවන් කිව්වා නේරු පිළිමේ ළඟට පිටත් වෙනවා. මේ වෙලාවේ පොලිසියෙන් නසීර්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා හොයාගන්නවා මේ චන්ද්‍රබොස් කියන කෙනාගේ ඇත්තම නම ඩයමන්ඩ් බාබු කියලා. කොහොම හරි බාබු ඉන්න තැන හොයාගත්ත ගාන්ධි දැනගන්නවා ඒ ෆෝන් එක අරගන්න තව කෙනෙක් උත්සාහ කරනවා කියලා. ඒක නිසා ගාන්ධි බාබුට කතා කරලා කියනවා තමන්ට හැර වෙන කෙනෙකුට ඒ ෆෝන් එක දුන්නොත් එයාටත් මැරෙන්න වෙන්නේ කියලා. ඒ වගේම ගාන්ධිගේ උපදෙස් අනුව බාබු ඒ ළඟම තියෙන හෝටලයකට යනවා. ඉතින් බාබු මේ විදියට හෝටල් එකට යනවා දකින ජීවනුත් ඒ හෝටල් එකට යනවා. ඒ වගේම බාබු හොයාගන්න අරමුණෙන් ගාන්ධි සහ අජේ දෙන්නත් ඒ හෝටලෙට යනවා. මේ විදියට ඇවිල්ලා අජේ සහ ගාන්ධි දෙන්න දෙපැත්තට බෙදිලා බාබුව හොයන්න ගන්නවා. කොහොම හරි මේ විදියට හොයනකොට අජේට බාබුව හොයාගෙන ඒ ෆෝන් එක අරගන්න පුළුවන් වෙනවා. අජේ ඉතින් ඒ ෆෝන් එකත් අරගෙන එනකොට එයාගේ ඉස්සරහට ජීවන් එනවා. ජීවන් ඇවිල්ලා අජේට පහර දීලම එයාව මරලා දාලා ඒ ෆෝන් එක අරගන්නවා. ජීවන් ඉතින් මේ විදියට අජේව මරලා දාලා ඒ ෆෝන් එකත් අරගෙන කලබලෙන් යනකොටම ගාන්ධි පිටිපස්සෙන් එයාව දකිනවා. ඉතින් ගාන්ධිට ඒ ගැන සැකයක් ඇති වෙලා ඒ ජීවන් කියලා දන්නේ නැතුව එයාගේ පස්සෙන් යනවා. හැබැයි ඉතින් ජීවන්ට පුළුවන් වෙනවා ගාන්ධිට සැකයක් හිතෙන්නේ නැති වෙන්න ඒ හෝටලෙන් පිට වෙන්න. කොහොම හරි ඉතින් ගාන්ධිට දැන් මේ අභිරහස විසඳ ගන්න ඉන්නේ බාබු විතරයි. හැබැයි ඉතින් බාබුවේ ෆෝන් එක ආසේ තිබ්බ කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි ඉතින් බාබුට Taman ෆෝන් එක හොරකම් කරනකොට ඒ ෆෝන් එක අතේ තියාගෙන හිටපු කෙනා මතකයි කියනවා. කොහොම හරි ඉතින් බාබු මේ දේවල් කිව්වට පස්සේ ගාන්ධි බාබුව නිදහස් කරලා යවනවා. මේ අතර ජීවන් නසීර්ගේ ෆෝන් එක ෂාට දෙනවා. ෂා ඉතින් ඒ ෆෝන් එක ක්ලියර් කරලා ඒ ෆෝන් එක මුහුදට විසි කරනවා. මේ අතර අපිට පෙන්වන්නේ ගාන්ධිට මූලස්ථානයෙන් කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කියන්නේ වරායෙන් ඉන්දියාවට ඇතුල් වෙන්න උත්සාහ කරපු ෆයිස කල්ලියේ කට්ටියක් අල්ලගෙන තියෙනවා කියලා. ඉතින් මේ කෝල් එක ආපු ගමන්ම ගාන්ධි ජීවන්ට කෝල් කරලා මේ දේ කියනවා. ඉතින් ඒක අහනවත් එක්කම ජීවන් කලබල වෙන්නේ ඒ කට්ටිය අතරේ මේනනුත් ඉන්න නිසායි. ඉතින් මේ කට්ටිය බේර ගන්න ඕන නිසා ජීවන් කරන්නේ එයා සුනිල්ගේ දුව ශ්‍රීනිදීව ප්‍රාණයපේට ගන්න එක. ඉතින් තමන්ගේ දුව ප්‍රාණයපේට අරගෙන කියලා දැනගත්ත සුනිල් හොඳටම කලබල වෙලා ඒ කට්ටිය නිදහස් කරන්න කියලා ගාන්ධිගෙන් ඉල්ලනවා. හැබැයි ඉතින් ගාන්ධි නම් කොහෙත්ම ඒ දේ කරන්න කැමති නෑ. හැබැයි ඉතින් කල්යන් මේ වෙලාවේ ශ්‍රීනිදීව බේර ගන්න ඕන නිසා පොලිස් මූලස්ථානයට කතා කරලා කියනවා ඒ අල්ලගත්ත කට්ටිය නිදහස් කරන්න කියලා.
කොහොම හරි ඉතින් තමන්ගේ වැඩේ කෙරුණම ජීවන් කරන්නේ ශ්‍රීනිධිගේ බෙල්ල කපලා එයාගෙන් ලේ යන්න සලස්වලා එයාව මැරෙන්න ඇරලා එතනින් යන එක. ඊට පස්සේ පොලිසිය ආධාරයෙන් ෆෝන් එක ට්‍රැක් කරලා ශ්‍රීනිධි ඉන්න තැන හොයාගන්න ගාන්ධි, කල්යාන් සහ සුනිල් දෙන්නත් එක්ක ශ්‍රීනිධි ඉන්න තැනට යනවා. ඒ විදිහට ඇවිල්ලා ශ්‍රීනිධිව හොයාගන්න මේ තුන්දෙනා තුන් පැත්තකට බෙදිලා යනවා. කොහොම හරි ඉතින් කල්යාන් තමයි මුලින්ම ශ්‍රීනිධිව හොයාගන්නේ. ඉතින් කල්යාන් ශ්‍රීනිධිගේ ළඟට ගිහිල්ලා අහනවා ඔයාට මේ දේ කරේ කවුද කියලා. එයාට ඉතින් ගොඩක් අමාරුවෙන් කියනවා එයාට මේ දේ කරේ ජීවන් කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ සිද්ධ වෙන මහා පුදුම හිතෙන දේ තමයි කල්යාන් ඒක දැනගත්ත ගමන්ම යාන්තම් පණ තියෙන ශ්‍රීනිධිගේ හුස්ම හිර කරලා එයාව මරලා දානවා. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මේ කල්යානුත් වැඩ කරන්නේ ජීවන්ගේ කල්ලියටම කියලා. හරියනම් ඒ දේ කොහොමද සිද්ධ වුණේ කියලා මම දැන් කියන්නම්. ඔයාට මතක ඇති මීට අවුරුදු 16කට කලින් මේනන් සම්බන්ධ මෙහෙයුමේදී මේනන් මැරුණා කියන ඒ වාර්තාව හැදුවේ කල්යාන්. ඒ විතරක් නෙමෙයි ගාන්ධිව රුසියාවට යවලා ජීවන්ව මුණ ගස්සන්න කටයුතු කරෙත් මේ කල්යාන්. කල්යාන් ඉතින් මේ හැමදේම කරලා තියෙන්නේ මේනන්ගෙන් සල්ලි අරගෙන. ඒ වගේම නසීර් මේනන් තවමත් ජීවත් වෙනවා කියලා දැනගෙන ඒ තොරතුරු ටික මුලින්ම දීලා තියෙන්නේත් මේ කල්යාන්ට. ඉතින් අන්න ඒ විදිහට තමයි කල්යාන් ගාන්ධිට ඒ තොරතුරු දෙන්න කලින් නසීර්ව මරන්න ජීවන්ව යව්වේ. ඒ වගේම ඉතින් මෙන්න මේ විදිහට තමයි ගාන්ධිගේ හැම තොරතුරක්ම කල්යාන් හරහා ජීවන්ට ලැබුණේ. ඉතින් මේ ජීවන්ව බේරගන්න ශ්‍රීනිධිවත් මරණ කල්යාන් එයාගේ මිනිහත් අරගෙන සුනිල් සහ ගාන්ධි ඉස්සරහට එනවා. සුනිල් වගේම ගාන්ධි දෙන්නා ශ්‍රීනිධියට මේ වෙලා තියෙන දේ දැක්කම හොඳටම දුක් වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඉතින් ජීවන් මේ ජයග්‍රහණය සමරන්න මේනන්ව හම්බ වෙන්න ඇවිල්ලා ඉන්න විදිය. ඒ වගේම ඉතින් ජීවන් මේ වෙලාවේ ඒගොල්ලෝගේ කල්ලිය සමාජිකයෙක් වුණ අබ්දුල්ල මරලා දානවා. ජීවන් ඒකට හේතුව විදිහට කියන්නේ අබ්දුල්ට රතු නිවේදනයක් නිකුත් වෙලා තියෙන නිසා එයා මේ කල්ලිය ඉන්න එක අවදානමක් කියලා. කොහොම හරි මෙහෙම දින කීපයක් ගත වෙනකොට බාබු එක දවසක් ෂාව දකිනවා. බාබු එක නිසා ගාන්ධිට කෝල් කරලා කියනවා Taman ෆෝන් එක හොරකම් කරපු කෙනා දැන් නගරේ ඉන්නවා කියලා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වෙන ගාන්ධි බාබු පෙන්නපු ෂාගේ පිටිපස්සෙන් ගිහිල්ලා ෂා ඉන්න තැන හොයාගන්නවා. ඒ වගේම ෂා ගෙදර නැති වෙලාවක එයාගේ ගෙදරට ඇතුල් වෙන ගාන්ධි ඇතුළු පිරිස එයාගේ පරිගණකවල තියෙන සේරම දත්ත කොපි කරගෙන එයාගේ කාමරයේ රහස් කැමරාවක් හයි කරනවා. ඒකෙන් පස්සේ ඉතින් ෂාගේ පරිගණකයේ තියෙන වීඩියෝ පරීක්ෂා කරන ගාන්ධි දැනගන්නවා මේනන් තාම ජීවත් වෙනවා කියලා වගේම මේ සේරම දේවල් පිටිපස්සේ ඉන්නේ මේනන් කියලා. ඒකෙන් පස්සේ ඉතින් එදා හවස ගෙදර ගියපු ගාන්ධිගේ ෆෝන් එකට මූලස්ථානයෙන් කෝල් එකක් එනවා. අරගෙන කියනවා ෂා මේ වෙලාවේ කාට හරි කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එක කෙලින්ම ගාන්ධිට දාන්නම් කියලා. ඉතින් ෂාට මේ කෝල් එක ජීවන් අරගෙන ඒ දෙන්න හම්බ වෙන්න තැනක් සහ වෙලාවක් තමයි දාගන්නේ. ඒකෙන් පස්සේ ඉතින් ගාන්ධි ඇතුළු පොලිස් කණ්ඩායම ෂාව ෆලෝ කරගෙන යන්නේ එයාව හම්බ වෙන්න එන්නේ කවුද කියලා දැනගන්න. මේ විදිහට හැංගිලා ෂා ගැන බලාගෙන ඉන්නකොට අනු ගාන්ධිට කතා කරලා කියනවා ජීවන් ගෙදර නෑ කියලා. ඒක නිසා ඉතින් ගාන්ධි ඒ වෙලෙම ජීවන්ට කෝල් එකක් ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි ගාන්ධි දැනගන්නේ ෂාව හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ජීවන් කියලා. ඒ වුණත් ඉතින් ගාන්ධි කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව ඒ කෝල් එකෙන් කතා කරත් ගාන්ධි ඉන්න තැනට ළඟින්ම තිබ්බ මුස්ලිම් පල්ලියක යාඥාවක් ගාන්ධිගේ කෝල් එකෙන් ජීවන්ට ඇහුණ නිසා එයා දැනගන්නවා ගාන්ධි ඇතුළු පිරිස Tamanව වට කරලා තියෙන කියලා. ජීවන් ඒක නිසා ඉතින් මේ වෙලාවේ ෂාට පැනලා යන උපදෙස් දීලා එයාට පැනලා යන්න උදව්ත් කරලා ජීවන් පොලිසියට අහු වෙනවා. ඒ වගේම ඉතින් ගාන්ධි ඇවිල්ලා ජීවන්ව අත්අඩංගුවට අරගෙන පොලිස් ස්ටේෂන් එකට අරගෙන යනවා. ගිහිල්ලා ගහලා අහනවා තමුසේ මේ විදිහට මිනී මරන්නේ ඇයි කියලා. ජීවන් එතකොට කියනවා මට මේ සේරම දේවල් කරන්න කිව්වේ ඔයානේ කියලා. ඒ වගේම ගාන්ධි ත්‍රස්තවාදී කල්ලියකට සම්බන්ධයි කියලා වගේම ඒක දැනගත්ත නසීර්වත් ඔයානේ මරලා දාන්න කිව්වේ කියලා ජීවන් කියනවා. ඒ වගේම මේනන් බේරගන්න ශ්‍රීනිධිව මරන්න කිව්වෙත් ඔයා. නසීර්ගේ ෆෝන් එක අරගන්න අජේව මරන්න කිව්වෙත් ඔයානේ කියලා ජීවන් එක දිගටම කියාගෙන යනවා. ඉතින් මේ දේවල් ඇහුවට පස්සේ හොඳටම තරහා ගියපු ගාන්ධි ජීවන්ගේ බෙල්ලෙන් අල්ලගෙන තද කරගෙන ඉන්නවා. ඒත් එක්කම සුනිල් ඇතුළට ඇවිල්ලා ගාන්ධිව නවත්තලා ජීවන්ට තුවක්කුව දික් කරලා කියනවා මේනන් එක තියෙන සම්බන්ධය ගැන කිව්වේ නැත්තම් මරලා දානවා කියලා. ඒ වෙලාවේ සුනිල්ගේ අතේ තියෙන තුවක්කුව උදුර ගන්න ජීවන් ඒකෙන් වෙඩි තියලා සුනිල්වත් මරලා දානවා. ඒත් එක්කම ගාන්ධි ජීවන්ට එක දිගටම පහර දෙන්න පටන් ගන්නවා. මේ අතර තමයි ගාන්ධිගේ ෆෝන් එකට වීඩියෝ කෝල් එකක් එන්නේ. ඉතින් ඒ වීඩියෝ කෝල් එකෙන් මේනන් අනුව අල්ලගෙන ඉන්න විදිය ගාන්ධි දකිනවා. මේනන් මේ වෙලාවේ කියන්නේ අනුව පණ පිටින් ඕන්නම් එයාට ජීවන්ව බාර දෙන්න කියලා. මේක අහන ගාන්ධි ජීවන්වත් දාගෙන මූලස්ථානයෙන් පිට වෙන්නේ එයාව මේනන්ට බාර දෙන්න. මේ යන අතරේ ඉතින් ජීවන් ගාන්ධිට තුවක්කුවෙන් පාරක් එල්ල කරනවා.
මේ පාරත් එක්කම සිහිය නැති වෙන ගාන්ධි අවදි වෙනකොට ඉන්නේ මේනන්ගේ තැනක. ඒ වගේම ඉතින් එතනම 90ක් ගැට ගහලා දාලා තියෙනවා. මේනන් මේ වෙලාවේ කියනවා මේනන්ට ඒ දෙන්නව මරන්න ඕනේ නෑ ඊට වඩා ලොකු දෙයක් කරන්න තියෙනවා කියලා. ඉතින් මේ මේනන්ගේ බලාපොරොත්තුව තමයි ජීවන් ලව්වා චෙන්නයි සුපර් කිංස් සහ මුම්බයි ඉන්දියන් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයක් අතරතුරදී බෝම්බයක් පුපුරවා හරින එක. ඊට පස්සේ මේක පිටිපස්සේ ඉන්නේ ජීවන් කියලා පොලිසියට කියලා ගාන්ධි ඇතුළු මුළු පවුලම දේශද්‍රෝහීන් කරන එක තමයි මේනන්ගේ බලාපොරොත්තුව. මේනන් ඉතින් මේ දේවල් කියලා යන්න හදනකොටම සිද්ධ වෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. මොකද මෙතෙන්ට එකපාරටම ගාන්ධිගේ පොලිස් ටීම් එක ඇතුල් වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි ගාන්ධි කියන්නේ මේනන් තමන්ව මෙතෙන්ට ගෙනාව නෙවෙයි තමන් තමයි මේනන්ව මෙතෙන්ට ගෙනාවේ කියලා. ඒත් එක්කම ඉතින් පොලිසිය ක්‍රියාත්මක වෙලා මේනන්ව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ඉතින් ඔයා දැන් කල්පනා කරනවා ඇති මේ දේ කොහොමද සිද්ධ වුනේ කියලා. ඉතින් ඒ දේ සිද්ධ වුනේ මෙන්න මේ විදිහට. ගාන්ධි මුලින්ම ෂාගේ ගෙදරට ගියපු වෙලාවේ එයා දකිනවා ඒ ගෙදර තියෙන පුපුරන ද්‍රව්‍ය එකතුව. ඉතින් එයා දැනගන්නවා ඒ කට්ටිය කොහේ හරි පිපිරීමක් කරන්න තමයි සූදානම් වෙන්නේ කියලා. හැබැයි ඉතින් හදිස්සි වෙලා ෂාව අත්අඩංගුවට ගත්තොත් එතන ඉන්න මහා මොලකාරයා අල්ලගන්න ගාන්ධිට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම එදා ගාන්ධි දැනගන්නවා මේනන් සහ ජීවන් වැඩ කරන්නේ එකට කියලා. ඉතින් ඒක නිසා ගාන්ධි විසින්ම මේනන්ට අහුවෙන්නේ බෝම්බේ තියෙන තැන හරියටම දැනගන්න. ඊට පස්සේ ඉතින් ගාන්ධි වහාම චෙන්නයි ක්‍රීඩාංගණයට යනවා. ටික වෙලාවකින් මේනන් හම්බ වෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට එන්නේ වෙන කවුරුත් නෙමෙයි කල්යාන්. හැබැයි ඉතින් කල්යාන් එතෙන්ට එනකොට එතන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි සුනිල්. ඒත් ඉතින් ওই කට්ටියට මතක ඇති ජීවන්ගේ වෙඩිපාරක් නිසා සුනිල් මිය ගියා කියලා. හැබැයි ඉතින් ශ්‍රීනිධිව පැහැරගෙන ගියපු වෙලාවේ ඒ කට්ටිය බේරගන්නේ කල්යාන් ඉදිරිපත් වුණ විදිය වගේම ශ්‍රීනිධිගේ මරණ වාර්තාවේ හුස්ම හිරවීමකින් මිය ගියා කියන කාරණා දෙක නිසා ගාන්ධි කල්යාන්ව සැක කරන්න පටන් අරගෙන තිබුණා. පොලිසිය ඇතුළින් ෆයිස කණ්ඩායමට උදව් කරන කෙනා කල්යාන් කියලා දැනගත්තට පස්සේ සුනිල් වගේම ගාන්ධි දෙන්න එකතු වෙලා සැලසුමක් හදලා තියෙනවා. ඉතින් මේ සැලසුමේ ප්‍රතිඵලයක් විදිහට තමයි සුනිල් වෙඩි නොවදින ඇඳුමක් ඇඳගෙන වෙඩි වැදුනා වගේ බොරුවට රඟපෑවේ. මෙන්න මේ වෙලාවේ තමන්ගේ දුව මරපු පලිය ගන්න සුනිල් කල්යාන්ට වෙඩි තියලා මරලා දානවා. මේ අතර අපිට පෙන්වන්නේ ක්‍රීඩාංගණයට යන ජීවන් ඇතුළු එයාගේ කණ්ඩායම කන්ට්‍රෝල් රූම් එකේ පාලනය එයාලගේ අතට අරගන්නවා. ජීවන් ඇතුළට යනකොට එයාගේ මාමා චීනුත් ඒ කාමරය ඇතුළේ ඉන්නවා කියලා ජීවන් දකින්නේ නැහැ. තේ අරගෙන ආපු චීනු ජීවන්ට පේන්නේ නැති වෙන්න හැංගිලා තමයි ඉන්නේ. මේ වෙලාවේ ජීවන් එයාගේ ටීම් එකට කියනවා 10 වෙනි ඕවරේදී බෝම්බේ පුපුරවන්න කියලා. ඊට පස්සේ ඉතින් ජීවන් සූදානම් වෙන්නේ මේ වැඩේට ගාන්ධිව පටලවන්න. ඒ වගේම ජීවන්ට මේ වෙලාවේ කන්ට්‍රෝල් රූම් එකට එහා පැත්තෙන් කටහඬක් එනවා. ඒ විදිහට කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි මේනන්ව අල්ලගෙන ඉන්න ගාන්ධි. වෝකිඩෝකියකින් ගාන්ධිට කතා කරන ජීවන් කියනවා මේනන්ව අතෑරියේ නැත්තම් මෙතන ඉන්න සිවිල් වැසියෝ සේරම මරලා දානවා කියලා. ජීවන් මේ විදිහට කියලා එතන ඉන්න කෙනෙකුගේ කකුලකට වෙඩි තියනවා. ඒත් එකම ගාන්ධි කරන්නේ මේනන්ගේ කකුලට ඒ විදිහටම වෙඩි තියන එක. එහෙම කරලා ගාන්ධි කියනවා ඔයා කාට හරි හිරිහැරයක් කරොත් ඒ හිරිහැරයම Taman මේනන්ට කරනවා කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි ගාන්ධි දකින්නේ හැංගිලා ඉන්න චීනුව. ගාන්ධි ඒක නිසා සිග්නල් එකක් දීලා චීනුට කියනවා එතන තියෙන රිමෝට් එක අරගෙන එතනින් පැන ගන්න කියලා. මේනන් ඉතින් මේ වෙලාවේ ජීවන්ට කෑ ගහලා කියනවා බෝම්බ ටික පුපුරවන්න. එතකොට තමයි එයාගේ පලි ගැනීම සාර්ථක වෙන්නේ කියලා. මේ වෙලාවේ ඉතින් ජීවන්නේ රිමෝට් එක හෙව්වත් ඒ වෙනකොට චීනුවේ රිමෝට් එකත් අරගෙන එතනින් පැනලා ගිහිල්ලා ඉවරයි. ගාන්ධි ඊට පස්සේ කරන්නේ මේනන්වත් ඇදගෙන බාත්රූම් එකට යන එක. ඒ විදිහට යනකොට ගාන්ධි දකිනවා ඒ බාත්රූම් එකට ඇවිල්ලා ඉන්න සිවකාතරියන් කියන ජනප්‍රිය නළුවා. ඉතින් ගාන්ධි ඒක නිසා සිවකාතරියන්ට විස්තරය කියලා එයාට තුවක්කුවක් දීලා මේනන්ව බලා ගන්න කියලා ගාන්ධි යනවා චීනුව හොයාගෙන. කොහොම හරි චීනුව හොයාගන්න ගාන්ධි ඒ රිමෝට් එක කොයිද කියලා චීනුගෙන් අහනවා. ඒ වෙලාවේ තමයි චීනු කියන්නේ ඒ රිමෝට් එක ගාන්ධිගේ දුව ජීවිකාට දුන්නා කියලා. මේ අතර අපිට පෙන්වන්නේ ජීවිකා කෙනෙකුට අහුවෙලා එතනින් බේරිලා යන ගමන් තමයි ඉන්නේ. හැබැයි ජීවන් ඒ රිමෝට් එක ජීවිකාගේ ළඟ තියෙනවා කියලා දැනගෙන එයා ජීවිකාගේ පස්සෙන්ම පන්නගෙන යනවා. ජීවිකා ඉතින් මේ විදියට යන්නේ ඒ ග්‍රවුන්ඩ් එකේ උඩ තට්ටුවට. ජීවිකා ඉතින් මේ විදියට ඒ ග්‍රවුන්ඩ් එකේ උඩටම යනවා දකින ගාන්ධි බයික් එක නැගලා ඒ වහලේ උඩටම යනවා. ජීවිකාව ජීවන් අල්ලගන්න හදනවා කියලා දැනගන්න ගාන්ධි තමන් ආපු බයික් එකෙන් පැනලා බයික් එකේ ජීවන් දිහාවට යන සලස්වනවා. ඒ බයික් එකත් එක්කම ජීවන් පල්ලෙහාට වැටුණා කියලා ගාන්ධි හිතුවා. ජීවන් කොහොම හරි ඒ වහල එලිලා ඉඳලා ආපහු උඩට ඇවිල්ලා ගාන්ධිට පහර දෙනවා. මේ වෙලාවෙදී මේ තාත්තයි පුතයි දෙන්න අතර දරුණු වලියක් ඇති වෙනවා. ජීවිකත් ඉතින් මේ දෙන්න ෆයිට් කරන දිහා ගොඩක් බය වෙලා තමයි බලාගෙන ඉන්නේ. හැබැයි ගාන්ධිට පුළුවන් වෙනවා කොහොම හරි ජීවන්ට පහර දීලා ඒ රිමෝට් එක Tamanගේ අතට අරගන්න. ඒත් ඉතින් ජීවන් මේ වෙලාවේ නිකන් ඉන්නේ නෑ. එයා එයාගේම නාංගේ ජීවිකාව ප්‍රාණ ඇපේට අරගන්නවා. අරගෙන කියනවා රිමෝට් එක දුන්නේ නැත්නම් එයා ජීවිකාව මරලා දානවා කියලා. ගාන්ධි ඉතින් මේ වෙලාවේ කියනවා මේනන් කියන දේවල් අහන්න එපා. ඔය ඉන්නේ ඔයාගේම නංගි කියලා. හැබැයි ජීවන් නම් ගාන්ධි කියන කිසිම දෙයක් අහන්නේ නැහැ.
ගාන්ධි ඉතින් මේ වෙලාවේ ජීවිකාගෙන් එකපාරටම අහනවා ඔයා කැමතිම නළුවා කවුද කියලා. ඉතින් මේ වගේ වෙලාවක ගාන්ධි මේ වගේ දෙයක් අහපු නිසා ජීවන්ගේ අවධානය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාවෙන් ප්‍රයෝජනය ගත්ත ජීවිකා එයාගේ ඔළුවෙන් ජීවන්ට පාරක් එල්ල කරනවා. ඒත් එකම ගාන්ධි ක්‍රියාත්මක වෙලා එයාගේ තුවක්කුවෙන් ජීවන්ගේ ඔළුවටම වෙඩි තියනවා. මේ විදිහට වෙඩි වදින ජීවන් එතනම පල්ලෙහා තියෙන වාහනයක් උඩට මැරිලම වැටෙනවා. ඒ වගේම ඉතින් ගාන්ධි රිමෝට් එක අරගෙන ඒ බෝම්බේ අක්‍රිය කරනවා වගේම තමන්ගේ දුවත් බේර ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට සිද්ධ වෙන්න ගියපු මහා විනාශයක් වළක්වා ගන්න ගාන්ධිට පුළුවන් වෙනවා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි තලපති විජේගේ The Goat කියන සුපිරි ෆිල්ම් එක අවසන් වුණේ. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් කරන්න කියලා මේක අවසන් වෙනකම්ම බලපු ඔයගොල්ලෝ හැම දෙනාටම මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.